අද මා විරුදු දහම් දේශනාවට මාතෘකා කරගත්තේ ඊයෙක් නැසූ පුතෙක් පිළිබඳ කියවෙන අජාසත් කතා පුවත. ඒ ගායනා කිරීමට පළමුවෙන් අප සියලු දෙනාම තුනුරුවන් සරණ යමු. ගිහිගෙයන් අතහැර දේවිය සහ පුත් කුමරුව තනි කර දුවිය මගේ සෑසි පියා සතට නිවන් මග හෙළි කර මිනිස් ලෙයින් මිහි කටතෙත් කළ අපමණ රජදරුවෝ දෙයස් ලබා සමිඳුනෙතින් මොක් මග තරණය කෙරුවෝ දුක් විඳි මනුසතයේ දුකින් නිදුක් සුවය වෙත රන්දා මැති නර විරුවෙක් කුසේ සමිඳුන් දුක් බිය සින්දා බිය ගැන්නුව අලව් යකුත් මත් කරමෙත් ගුණ පාලා සියලු සතුන් දුකින් මුදා විහිදුව බුදු රැස් මාලා පිරිපුන් හදවතින් විහිද කරුණා මෙත් ගුණේ දයා කිරිසනුන්ට පවා සුමග පෙන්නුව සම්බුද්ධ පියා. අජාසත් කතා පුවත ශ්‍රවණය කිරීමට සියලු දෙනාම සූදානම් වෙන්න. මගධ නුවර නගනුවරයි රජගහ පුරවර සොබනා සඳ වැනි අමා මෑණි වේලු වනේ වැඩ වසනා රජගහ පුර රජ කරන්නේ නිරිඳුතුමා බිම්බිසාර එජපතුරා රට වැසියව රැක ගන්න වගුණින් සාර මහා කොසල් රජතුමාගේ දූ කුමරිය සරණටගෙන රජ සම්පත් විඳිමින් මේ රාජ යුවල වසනා දැන මගධ නුවර අගනුවර රජගහ පුරවරි අපේ අමාමෑණියන් වහන්සේ වේළුවනාරාමී මధుර මනෝහර ධම් දේශනා කරනවා. රජගහ පුරවරේ පාලනය කරන්නේ දැහැමි බිම්බිසාර රජතුමා. මහා කොසල් රජතුමාගේ දූ කුමරිය සරණ පාවාගෙන ඉතා සන්තෝෂයෙන් කාලය ගත කරනවා. කරුණා ගුණ පෙන්වන්නේ දැමින් රජ කර ඉන්නේ දරුවෝ රකින්න පියෙක් ලෙසින් රටවැසියව රැක ගන්නේ ඔයන් අතරේදී බිම්බිසාර නිරිඳුගේ අගමේ සියහට ඇයහට 12 උපතක් ඇති වෙනවා මේ විදියට බිම්බිසාර මහරජතුමාට දාවි ගැප්ගත් අගමේසියට 12 උපතක් ඇති වුණා. රජතුමාට කතා කරලා කියනවා මට මෙහෙම 12 උපතක් ඇති වුණා. රජතුමා අහනවා මොකක්ද ඇති වුණ 12 උපත? හිමියනි ඔබේ උරහිස පලා ලේබොන්ට ආසා හිතුණා. රාජ වෙදවරුන් කැඳවා බිම්බිසාර නිරිඳු විසින් තේජවන්ත මහරජතුමා වදනක් පවසයි මෙලෙසින් රජදේවිට මගේ උරහිස පළලාලේ බොන්න සිටී අනේ ඉතින් මගේ රජදේවිය අසනීපෙන් සිටිති කොහොමද එය ඉටු කරන්නේ වෛද්‍යවරුනි මට කියන්න බොහොම හොඳින් වෙද ඇදුරන් නිරිඳුට පවසති අසන්න වහම රාජ වෛද්‍යවරුන්ව කැඳවලා බිම්බිසාර මහරජතුමා කියනවා වෛද්‍යවරුනි මගේ දේවියට
දොළ උපතක් ඇති වෙලා මගේ උරහිස පලා ලේබොන්ට ඈ අසරීපෙන් ඉන්නේ කොහොමද මේ ඉෂ්ට කරන්නේ? රාජ වෛද්‍යවරු කියනවා මහරජතුමනි තනිකර ඔබේ රුධිරය බොන්ට දුන්නොත් රාජදේවියට ප්‍රියගතිය නැති වේවි. ඒ නිසා අපි මෙසේ කරමු. වතුර වලට බිම්බිසාර මහනිරිඳුගේ රුධිරේ දමා චතුර දක්ෂ වෛද්‍යවරුන් බොන්න දුන්නේ ගුණෙන් පෙමා. රජදේවිගේ දොළ දුක සංසිඳුන රුධිරේ බිව්වට පසු ඊට පසුව සිදු දේ පහදලා දෙන්නම් රසමුසු. දක්ෂ වෛද්‍යවරු රජතුමාට නොරි දෙන්න උරහිස පල්ලා රුධිරේ අරගෙන වතුර වලට මුසු කරලා දේවියට බොන්න දුන්නා. ඇයගේ දොළ දුක සංසිඳුණා. සතදත් බමුණන් කැඳෙව්ව මහරජතුමා මේ දොළ දුක පිළිබඳ බමුණන්ගෙන් විස්තර අහනවා. බමුණන් කියනවා මෙහිම. රජදේවිය හොඳ ලක්ෂණ පුත් කුමරෙක් බිහි කරાવી. කවදා හෝ පුතා විසින් නිරිඳුනි ඔබතුමා මරાવી. ඊත්තු ඝාතකයෙක් බව බමුණන් නිරිඳුට කියනවා. දේවිය වෙත එය ඇසුනා හිතට මහ දුකක් දැනෙනවා. තමයිමියට ආදරයක් බැඳී ඇත්තේ ඇයගේ හිතේ. එමිට මල් උයන වෙතට රජදේවිය ගමන් වෙතේ. උදරයන් ඇය පිරිමදිනවා දරු ගැබ නැති කරගන්නට. මේ දෙය ආරංචි වුණා බිම්බිසාර මහනිරිඳුට. බමුණන් කියනවා ඔබේ රාජදේවිය ලක්ෂණ පුත් කුමාරයෙක් බිහි කරයි. ඒ පුත් කුමාරයා කවදා හෝ ඔබ මරා දානවා. ඔහු පීතෘ ඝාතකයෙක් වෙනවා. මේ ඇසුණා රාජදේවියට. බිම්බිසාර මහරජතුමාට තියෙන ආදරය නිසා රහසින් මල් උයනට ගොස් උදරය පිරිමදින්ට වුණා දරු ගැබ විනාශ කරන්නට. මෙය ආරංචි වුණා බිම්බිසාර මහරජතුමාට. දේවිය කැඳවලා කියනවා දරු ගැබ විනාශ කරගන්න එපා. බොහොම ආරක්ෂා කරගන්න. දේවිය රජතුමාගේ වචන පිළිගත්තා. දසකඩ මාසයක් ලැබලා ලක්ෂණ පුත් කුමාරයෙක් බිහි කළා. බමුණන් කැඳවලා පුතාට නාමයක් ලැබුවා අජාසත්ත කියලා. ඉතා ආදරයෙන් පුත් කුමාරයාව දැඩි කරන්ට වුණා. තම පුතාට තිබෙන ආදරය නිසා නිරිඳු පියා රැකගත්තා පුත් කුමරුව මුරකාවල් හොඳට තියා. ළමා වයස පසු කරමින් තරුණ වියට පාතැබු විට එමාදරෙන් අජාසත්ත එනවා රජමාලිගයට. දැඩි මුරකාවල් තබලා පුතාව රැකගත්තා. 5 අවුරුදු වයස වෙන විට රාජගුරුවරුන්ට බාර දුන්නා ශිල්ප ශාස්ත්‍රයේ නිපුණ වෙන්න. 11 වසරක් ශිල්ප ශාස්ත්‍රයේ නිපුණ වුණා. 16 අවුරුදු අජාසත්ත කුමාරයා ශිල්ප ශාස්ත්‍රයේ ඉගෙන ගැනීම නිමා කරලා මාලිගාවට ආවා. අන්න මව් දේවියට පුදුම සතුටක් ඇති වුණා. අම්මව දැකලා ආදර පුතාට සිනහසක් දැනුණ. අම්මාටත් පුතා දැකලා දරු සිනහස හදේ රැඳුණ. රජමැදුරම සරසාලා මුළු නුවරම බබලවලා අජාසත්ත වෙත දුන්නනේ යුව රජකම පවරාලා. යුව රජකම අජාසත්ත වෙත ලැබුණා වූ බවන් ඇසිලා.
දේවදත්ත තෙරිඳු එනවා ඔහු වෙත සෙනෙහස පාලා. මව් දේවියත් රජතුමා සන්තෝෂයට පත් වෙලා රාජමාලිගාව සරසවලා උත්සවසීයෙන් අජාසත් කුමාරයාට යුවරාජ තනතුර බාර දුන්නා. මේ බව ආරංචි වුණා දේවදත්ත තෙරිඳුන්ට. දැන් මම යන්න ඕන අජාසත් කුමාරයා මුණ ගැහින්ට. පාප මිතුරෙකි ඇත්තට දෙවිදත්තර තෙරිඳු ඉතින් සාප කරයි බුදු සමිඳුට සෑම විටදීම ඔහුගේ සිතින්. එක් දවසක අජාසත් කුමරු ළඟට පැමිණෙනවා. ලක්ෂණ ලෙස ඔහුගේ දස්කම් එතනදි පෙන්වනවා. අජාසත් පින්වත් මේ කුමරු එදා බිය වෙනවා. එදා ඉතින් දේවදත්ත තෙරිඳු වෙතට රැවටෙනවා. දැන් බුදුන්ව මරලා මටත් බුදු බව ලබා ගන්නට හොඳම අවස්ථාව. මම යන්න ඕන අජාසත් රාජකුමාරයාව මුණ ගැහි. දේවදත්ත තෙරිඳු ඇවිත් ඔහුගේ දස්කම් පෙන්නලා අජාසත් කුමාරයාව බය කළා. ඔහුගේ පැත්තට අවනත කරගත්තා. දේවදත්ත කියනවා යුවරාජ තනතුරෙන් පළක් නැහැ. රජගහ පුරවරේ ඔබ මහරජතුමා වින්ට. එහෙමනම් මොකක්ද මා කළ යුතුයි? ඔබේ පිය රජතුමා මරලා හරි රටේ රජකම ලබා ගන්න. මේ පාප මිත්‍යාගේ වචෙන්ට රැවටුණ අජාසත් කුමාරයා අසිපත පාදයක බැඳගෙන පිය රජතුමා නසන්ට එනවා. දෙව්දත්තර තෙරිඳුන්ගේ වචනෙට අවනත වීමෙන් අසිපත පාදයක බැඳන් අජාසත් පැමිණීමෙන් ආරක්ෂක නිලධාරීන් වෙතට කුමරු අසු වෙනවා. බිම්බිසාර නිරිඳු ළඟට කුමරුව අරගෙන යනවා. අසිපත පාදයක බැඳගෙන ආපු අජාසත් කුමාරයාව මුරසෙබළුන්ට අසු වුණා. අරගෙන ගියා බිම්බිසාර මහරජතුමා ළඟට. මොහු පාදයේ කසිපත බැඳගෙන ආවා. බිම්බිසාර රජතුමා අහනවා උත්කුමාරයාණනි ඇයි ඔබ එසේ කරන්නට හේතුව? මට රජගහ පුරවරේ රජකම වුණ. එහෙමනම් පුතා ඔබ රජකම බාර ගන්නට. බිම්බිසාර මහරජතුමා රජගහ පුරවරේ රජකම අජාසත් කුමාරයාට බාර දීලා ලක්ෂණ දේවියක් සරණ පාවා කර දුන්නා. මෙන්න මේ රජකම ලැබුණ ආරංචිය කියන්න අජාසත් යනවා දේවදත්ත තෙරිඳු මුණ ගැහින්ට. මේ සුබ ආරංචිය දෙව්දත්තර තෙරිඳුට කියන්න ඕනය මම ඉක්මන් කර ඔහු ඉන්නා තැනට යන්න. අජාසත් මහරජතුමා දෙව්දත්තර මුණ ගැහිලා එදා කීවා මම තමයිනේ ඉන්නේ නුවර රජවීලා. අජාසත් රජතුමා දෙව්දත්තර තෙරිඳු හමු වෙලා කියනවා දැන් මම තමයි රජගහ පුරවරේ මහරජතුමා. මේ පාප මිත්‍ර දේවදත්ත කියනවා ඒක කිසිම තේරුමක් නැහැ. මීයන් ඇතුළට දාලා බෙර බඳිනවා වගේ වැඩක්. ඔබව මුලා කරලා තියෙනවා. ඔය ඔබට බොරුවට රජකම බාර දුන්නා. එසේනම් මා මොකක්ද කළ යුතු? වහාම ගොසින් පිය රජතුමාව සිපිරිගෙට දාන්න. කන්න බොන්න නොදී තියන්න. එතකොට නිරහාරව මියදීවි. වහම ගොසින් රජ මැදුරට අජාසත් නිරිඳු ඉතින්
පියනිරිඳුව සිපිරිගේට දාන්න පැවසුවා ඉඳන් කන්න බොන්න නොදී ඉන්න කුසගින්නේ මිය ඇදේවි ඉන්පසුවට ඔබේ අදහස් ඉටු කරන්න ඉඩ ලැබේවි නපුරු පාප මිතුරකීව වදනට රජ රැවටෙන්නේ අපූරු හැඟුමන් ඇතිවයි රජ මැදුරට පැමිණෙන්නේ අජාසත් රජතුමා පාප මිත්‍යගේ වචනේ අහගෙන නැවත රාජමාලිගාවට ඇවිත් රාජසෙබළු කැඳවලා රාජානක් දෙනවා මව්දේවිය වැළපෙනවා නෙතින් කඳුළු වැగిරෙනවා බිම්බිසාර පියනිරිඳුව සිරමැදුරට ගෙනියනවා වහම පිය රජතුමාව සිරමැදිරියට ගොස් දාන මව්දේවිය අඬා වැළපෙද්දී අජාසත් රජතුමාගේ වචනේ පිළිගත් රාජසෙබළු පින්වත් බිම්බිසාර මහරජතුමාව සිපිරිගෙට ගොස් දැම්මා සිපිරිගේ ඉන්න බිම්බිසාර මහරජතුමා මෙහෙම දුක් වෙන්න පටන් ගත්තා අනේ අපොයි පෙර කරුමෙද මේ මට ඵල දුන්නේ අනේ අපොයි පුතේ ඉතින් කොහොමද ඉවසන්නේ ඊයේ රජ කෙනෙකුන් අද සිරමැදිරියේ ඉන්නේ කොහොම තමයි සෝබාදාම කොහොමද වලකන්නේ බිම්බිසාර මහරජතුමා ඉතින් හිතනවා ඊය රාජමාලිගාවේ රාජ සම්පත් වින්ද මම අද සිරකරුවෙක් වී සිපිරිගේක දුක් විඳිනවා මෙහෙම තමයි සෝබාදාම දැන් කන්න බොන්න ගෙනියන්නත් තහනම් අන්න රාජදේවිය තමන්ගේ ස්වාමියාට තියෙන සෙනෙහි නිසා රාජසෙබළුන්ට රහසින් රම්බඳුනක ආහාර දමාගෙන ඉනේ සංගවගෙන සිපිරිගෙට යනවා රම්බඳුනක ආහාර දමාගෙන රජදේවිය දුකිනා බිම්බර දේවියගේ වා තමන් ඉනේ සංගවගෙනා සිරමැදිරිය වෙතට ගොසින් ආදර හිමියට කවනා මේ පිළිබඳ සෙබළුන් හට සැකයක් ඇති වී තිනා පහුවෙනි දත් රජදේවිය රම්බඳුනක ආහාර දමන් කෙස් වැටියේ සංගවාගෙන රජදේවිය යනවා හිමින් රජසෙබළුන් වෙතට හොරෙන් සිරමැදිරිය වෙතට ගොහින් අඬ අඬ ආදර හිමි වෙත කවනවා ඇය ඉතා දුකින් මෙන්න මේ බව රාජසෙබළු අජාසත් රජතුමාට කීවා ඔබේ මව්දේවිය ඉනේ සංගවගෙන ආහාරගෙන ගොස් රජතුමාට කවනවා අජාසත් රජතුමා මව්දේවිය කැඳවලා එසේගෙන යාම තහනම් කළා ඊට පහුවෙනිද රාජදේවිය රම්බඳුනක ආහාර දමාගෙන කෙස් වැටිය සංගවගෙන ගොස් සිපිරිගේ ඉන්න බිම්බිසාර පින්වත් රජතුමාට කවනවා රාජසෙබළු මේ බවත් අජාසත් රජතුමාට කීවා මව්දේවිය කැඳෙව්ව අජාසත් රජතුමා කියනවා මින් පසුව පිය රජතුමා බලන්න සිපිරිගෙට යනවා නම් කෙස් වැටිය බැඳගෙන යාම තහනම් වැඩි සංගලේ සංගවන් ආහාර බඳුන දේවි විසින් හරිම දුකෙන් තම හිමියට කවනවාය ඇගේ අතින් බිම්බිසාර මහරජතුමා දේවිය ගැන සිතනා විට බිම්බර නිරිඳුගේ දෙනෙතින් වැగిරෙනවා කඳුලැලි කැට
කෙස්වැටිය බැඳගෙන යාම තහනම් කළාට පසු ආහාර බඳුන අරගෙන මිරිවැඩි සංගලයේ සංගවගෙන ගොස් සිපිරිගෙයි ඉන්න බිම්බිසාර මහරජතුමාට කවනවා. දේවිය ගැන හිතනකොට බිම්බිසාර මහරජතුමාගේ දෙනෙතින් කඳුළු ගලන්ට වුණා. මේ බවත් ආරංචි වුණා අජාසත් රජතුමාට. මව් දේවිය කැඳවලා නීතියක් දෙනවා මෙහිම. ඒ පිළිබඳවත් සැලවී අජාසත් නිරිඳු වෙතට ආදර මව්තුමි කැඳවා දෙනවා තානමක් ඇයට. මීට පස්සේ යනවා නම් මෑණිය ඔබ සිපිරිගෙයට මිරිවැඩි පළඳගෙන යන්න තානං බව ගන්න සිතට. මින්පසු පියරජතුමා බලන්න සිපිරිගෙට යනවා නම් මිරිවැඩි සංගල පැලඳගෙන යාම තහනම්. රාගදේවී හිතනවා දැන් මොකක්ද කළ යුතු. රාගදේවීට පහුවෙනිදා සුවඳ පැන්දියෙන් නාලා මෙන්න මෙහෙම දෙයක් කරනවා. අරගෙන චතු මధుර හොඳට තමන් ඇඟේ තවරාගෙන දුකකින රජදේවිය අනේ සිපිරිගෙයට පැමිණීමෙන් අඬ තම හිමියා වෙතට කියනවා ඇය ලංවීමෙන. කුසගිනි රජු නිවා ගත්තේ ඇයගේ ඇඟලෙව කාමින. රාගදේවිය සුවඳ පැන්දියෙන් නාලා පිරිසිදු වෙලා චතු මధుර හදනවා. චතු මధుර කියන්නේ විලඳ මීපැණි හකුරු ගිතෙල් එකට මුසු කරලා මුළු ඇඟ පුරාම තවරා ගන්නවා. එනවා සිපිරිගෙට. ඇවිත් බිම්බිසාර මහරජතුමාට කියනවා පින්වත් හිමියනි දැන් කළ යුතු දෙයක් නැහැ. මේ මගේ ඇඟේ තවරා තිබෙන චතු මధుර ලෙව කාලා ඔබේ කුසගිරි නිවා ගන්න. බිම්බිසාර මහරජතුමා මේ රාජදේවියගේ කැපවීම ගැන හිතලා ඇස් දෙකෙන් කඳුළු ගලන ගමන් රාජදේවියගේ ඇඟේ තවරාගෙන තිබෙන චතු මధుර ලෙව කාලා කුසගිනි නිවා ගත්තා. පින්වත් රාජදේවියගේ netin කඳුළු වැగిරෙනවා. බිම්බිසාර මහරජතුමා ඇයගේ ඇඟලෙව කනවා. දැන් කද ගුණවත් ලඳකගේ අගය එයින් වැටහෙනවා. රජදේවිය වෙත මහරජ ආශිර්වාදය දෙනවා. අනේ මහරජතුමා දේවියට ආශිර්වාද කරනවා. මේ බවත් ආරංචි වුණා අජාසත් රජතුමාට. කැඳෙව්වා මව් දේවියව. කැඳවලා කියනවා අද පිය රජතුමා බලන්ට යන්න පුළුවන් අන්තිම දවස. අදින් පසුව මා ඔබට පිය රජතුමා බලන්ට ඉඩ දෙන්නේ තහනම් කරනවා. මේ මව් දේවිය අජාසත් රජතුමාගේ වචනේ පිළි අරගෙන ආව සිපිරිගෙට. ඇවිත් බිම්බිසාර රජතුමාව දැකලා අඬා කියනවා මෙහෙම. සාමිනි මට අදින් පසුව නෑනේ එන්නට ලැබෙන්නේ. දුකකිනියේ ගැන කිය දේවිය රජු ළඟ අඬන්නේ. අනාවැකිය කිව් බමුණන් කිව්ව වදන් ඇසුවා නම් හිමියනි නැත ඔබේ ඉරණම වෙන්නේ මෙලෙස අවදානම්. සසරේ ඈත සිට ආවෙමි ඔබගේ පතිනිය වූෙමි. සෙවණැල්ලක් ලෙස උන්නේමි හදක කියන දුක ඉවසමි. මෙවන් දුකක් කිසි දිනයක කිසි කෙනෙකුට නොම වේවා. ඉස්තුම් කෝටියක් දෙවියෝ මාගේ හිමි රැක දේවා. රාජදේවිය කියනවා හිමියනි ඔබ බලන්ට ලැබෙන
අන්තිම දවසාද අජාසත් පුත් කුමාරයා අදින් පසුව ඔබ දැකීමට මට ඒමට තහනම් කළා. බමුණන් කිව්ව දේ ඇහුවනම් ඔබේ ඉරණම මෙහෙම වෙන්නේ නැහැ. දැන් සිද්ධ වුණේ මොකක්ද? ඔබ කුඩා කලපටන් හැදූ ගස විශාල වෘක්ෂයක් වෙලා ඒ ගසට යට වෙලා ඔබට මැරෙන්න සිද්ධ වුණා. අනේ හිමියනි, සසරේ හැම ආත්මයක් පාසාම මා ඔබේ සෙවණැල්ලක් ලෙස ආවා. අදින් පසුව ඔබේ ඔය ලක්ෂණ මුහුණ දකින්ට මට ලැබින්නේ. හිමියනි, මට ඔබෙන් සමුගන්ට අවසර. ඔබට 33 කෝටියක් දෙවියන්ගේ හිත ආරක්ෂාව ලැබේවා. රාජදේවිය අඬ අඬා බිම්බිසාර මහරජතුමාගෙන් සමුගෙන යන්ට ගියා. මහනිරිඳුට වැඳ වැටිලා හිමිගෙන් ඇය සමුගන්නේ. සෝවන් ඵල ලැබලා හිටිය නිරිඳු මෙහෙම සිතුවානේ. කොපමණ කුසගින්නේ හිටියත් නැහැ මාමිය ඇදෙන්නේ. බිම්බිසාර මහනිරිඳුගේ අදහස එලෙසම කෙරෙන්නේ. සෝවන් ඵල ලැබලා හිටිය බිම්බිසාර මහරජතුමාට ආහාර අඩු වුණාට කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. හිටියටත් වඩා හොඳින් ඉන්නවා. රාජසෙබළු කැඳවලා අජාසත් රජතුමා අහනවා, මගේ පිය රජතුමා මරණයට පත් වෙලාද? නෑ මහරජතුමනි, හිටියටත් වඩා හොඳින් ඉන්නවා. එහෙනම් මම හොඳ වැඩක් කරන්නම්. හිටියටත් වඩා ඔබේ පිය නිරිඳු ඉන්නවානේ හොඳින්. අජාසත් නිරිඳු කියයි රාජසෙබළු වෙතට ඉඳන්. එහෙනම් හොඳ වැඩක් කරමි පිය නිරිඳුට මෙමා විසින්. කරන වෑමියෝ කැඳවන්නට දුන්නා අනක් ඉතින්. රාජසෙබළුනි, එහෙමනම් වහම ගොස් කරන වෑමියන් කැඳවන්. කරන වෑමියෝ කියන්නේ මේ රැවුල කොණ්ඩ කපන අයට. වහම කරන වෑමියන් කැඳෙව්වා. කරන වෑමියන්ට කියනවා අජාසත් මහරජතුමා, නුඹලා වහම ගොස් සිපිරිගේ ඉන්න බිම්බිසාර මගේ පිය රජතුමාව එළියට අරගෙන ඒ දැලිපිහි වලින් යටිපතුල් පළලා ලුණු ඇඹුල් ගොරක දාලා කිහිරි අඟුරු මත ඇවිද්දවන්. කරන වෑමියන් පිටත් වුණා. එදා අජාසත් රජතුමාගේ දේවියට පුත් කුමාරයෙක් බිහි වෙලා. සිපිරිගේ අසල රාජසෙබළු කතා වෙනවා, අජාසත් රජතුමාගේ දේවියට පුත් කුමාරයෙක් ලැබිලා. බිම්බිසාර මහරජතුමාට මේ ඇසෙනවා. මගේ පුතාට තාමත් මා අමතක වී නැහෙනින් ඉතින්. මුණුබුරාව පෙන්වන්නට මගේ රැවුල කපන ලෙසින්. කරන වෑමියන් එනවා බිම්බිසාර නිරිඳු හිතින්. හිතනා විට කරන වෑමියන් කියනවා බොහොම දුකින්. කරන වෑමියන් දැක්ක බිම්බිසාර රජතුමා හිතනවා, මගේ අජාසත් පුතාට මාව තාම අමතක වෙලා නැහැ. මුණුබුරාව පෙන්වන්න මාව එක්කරයි යන්න. මගේ රැවුල කැපීම සඳහා කරන වෑමියන් ඉන්නේ. මේ රැවුල සමග මුණුබුරාව ඉම්බොත් මේ රැවුල ගෑවෙනකොට මුණුබුරාට රිදීමක් ඇති වෙයි. මේ රැවුල කැපීම සඳහා තමයි කරන වෑමියන් ඉන්නේ. මෙහෙම හිතනකොට බිම්බිසාර මහරජතුමා කරන වෑමියන් බිම්බිසාර රජතුමාට විස්තරයක් කියනවා. බිම්බිසාර මහනිරිඳුනි, ඉක්මන් කර මෙහෙට එන්න. බිම්බර ඔබතුමා ඕන දැන් අපහට සමාවන්න.
අජාසත් මහරජතුමා කිව්වා දඬුවමක් දෙන්න. අනුකම්පා කර අප වෙත දඬුවම වෙත මුහුණ දෙන්න. බිම්බිසාර මහරජතුමනි ඉක්මන් කරලා මෙහෙට එන්න. ඔබතුමා අපට සමාවෙන්න ඕන. අජාසත් රජතුමා ඔබට දඬුවමක් දීම සඳහා අපෝ මෙහාට එව්වේ. අනුකම්පා කරලා ඒ දඬුවමට මුහුණ දෙන්න. බිම්බිසාර මහරජතුමා මෙත් සිතින් දඬුවමට මුහුණ දෙනවා. කරන වෑමියන් එම දින නිරිඳුගේ යටිපතුල් පලයි. පුරණ වෙන්නේ නෑ මහරජ අනේ අපොයි රුධිරේ ගලයි. ලුණු ඇඹුලුත් ගොරක දමා නිරිඳුගේ යටිපතුල් වලට කිරි අඟුරු මත නිරිඳුව ඇවිත් දවනවා ඇත්තට. කරන වෑමියන් බිම්බිසාර මහරජතුමාව බිම දිගා කරලා දැලි පිහිවලින් යටිපතුල් පලනවා. රුධිරේ ගලනවා. වේදනාව දැනෙනවා. ඒත් බිම්බිසාර මහරජතුමා මෛත්‍රිය වඩනවා. ඒ පළපු යටිපතුල් වලට ලුණු ඇඹුල් ගොරක දාලා කිහිරි අඟුරු මත රජතුමාව ඇවිද්දවනවා. පලාපතුල් දැලි පිහියෙන් ලේ පෙරෙත්දි රතු පාටට තමා ලුණු ඇඹුල්ලේ මත වද දුන්නනේ හොඳ ගානට. චිටි චිටි ගාමින් පුපුරන කිහිරි අඟුරු මත ඇවිදින. කිටි කිටියේ දෑත වෙලා රජුව ඇවිත් දුවයි මදින. රතු පාටට ලේ ගලද්දි ලුණු ඇඹුල් ගොරක දමා කිහිරි අඟුරු මත ඇවිත් දෙව්වා. අන්න සෝවාන් ඵල ලබා තිබෙන බිම්බිසාර මහරජතුමාට පේනවා මේ ඵල දුන්නේ මොන කර්මයක්ද. එකාත්මයක පාවහන් පැලඳගෙන වැලි මළුවක වැටී තිබුණ මල් පෑගුවා. මේ මල් මතින් ගමන් කළා. ඒ කර්මයේ තමයි මේ ඵල දුන්නේ. බිම්බිසාර මහරජතුමාට පේනවා දැල් ළඟ ළඟ මාරයා ළඟා වෙන බව. මිහිකට උහුලන්නේ නැති විපතකි මේ සිදුවන්නේ. අහස අඳුරු වී එම දින හෙන පිට හෙන පුපුරන්නේ. මරණය ළඟ ළඟ එනවා සිය විකල් වී යනවා. තරණය කර ගිනි ගොඩ මත මහරජතුමා වැතිරෙනවා. ආසඳුරු වුණා. හෙන පිට හෙන පුපුරන්ට වුණා. බිම්බිසාර මහරජතුමා මැරී වැටුණා. අජාසත් රජතුමාගේ පුත් කුමාරයාගේ ඇඟිල්ලක විස ගෙඩියක් ඇවිත් අඬනවා නවත්තන්ට බෑ. මව් දේවියගෙන් අහනවා. මව් දේවිය පුතා අඬනවා ගත යුතු පියවර කුමක්ද? මව් දේවිය කියනවා අජාසත් පුතේ මේ ඔබේ පුතාට පමණක් නොවේ ඔබටත් පුංචි කාලේ ඇඟිල්ලක විස ගෙඩියක් හැදිලා වේදනාවෙන් අඬනකොට නුඹේ බිම්බිසාර පිය රජතුමා ඒ විස ගෙඩිය කටේ දාලා ඉරුවා. ඒ විස සැරව පිය රජතුමාට ගිලිලා සිහි මුර්ඡා වුණා. පුතේ නුඹටත් ඒ වගේ ආදරයෙන් පිය රජතුමා රැක බලාගත්. මෙහෙම කියනකොට අජාසත් රජතුමාට පියසෙනෙහස ඇති වුණා. රාජසෙබළුනි වහම ගොස් පිය රජතුමාව නිදහස් කරන් ඉන්න. රාජසෙබළු සිපිරිගෙට එනකොටත් බිම්බිසාර මහරජතුමා මරණයට පත් වෙලා. රජසෙබළුන් ඇවිත් කියයි අජාසත් රජතුමාට බිම්බිසාර මහරජතුමා පත් වී ඇත්තේ මරණයට. රාජසෙබළු කියනවා මහරජතුමනි පළක් නැහැ.
බිම්බිසාර මහරජතුමා මරණයට පත් වෙලා. දැන් අජාසත් රජතුමාට සිහිය විකල් වුණා වගේ වුණා. යහනාවට නින්දට ගියත් නින්ද යන්නේ නැහැ. රාජසෙබළුන් කැඳවලා මංගල රථයේ සරසවගෙන රජගහ පුරවරේ රාත්‍රී කාලයේ ගත කරනවා. ඒත් නින්දක් නැහැ. ඇවිත් මෞතුමියට කීවා, මෞතුමිය මා දැන් ගත යුතු පියවර කුමක්ද? මව් දේවිය කියනවා, අජාසත් පුත් කුමාරයාණනි, පාප මිතුරන්ගේ ඇසුර නිසා ඔබ පීතෘඝාතකයෙක් වුණා. වහම ගොස් බුදුන් වහන්සේ හමු වෙන්න. අජාසත් මහරජතුමා වේළුවනේ වෙත ඇවිදින් තථාගත වූ බුදු පියාට දණ්ඩ නමස්කාර කරන් සිදුන වරදට සමාව ඉල්ලනවා බුදු හිමිගෙන්. අජාසත් රජතුමාට දහම් දෙසුවා බුදු සමිඳුන්. අජාසත් රජතුමා වේළුවනේට ඇවිත් බුදුන් වහන්සේව බැහැ දකිමින් දණ්ඩ නමස්කාර කරලා සිදුවුණ වරදට සමාව ඉල්ලුවා. බුදුන් වහන්සේ අජාසත් රජතුමාට දහම් දේශනා කළා පියෙක් නැසීමේ ප්‍රතිඵල විපාක. බුදුන්ව වැඳලා නැවත අජාසත් රජතුමා මාලිගාවට ආවා. රජකම් කරලා මරණයට පත් වෙලා පියෙක් නැසූ පාපයෙන් අටමහා රකාදියට වැටුණා. අවුරුදු 1000ක් අපායේ දුක් විඳා. දැක්කද පින්නතුනි, පාප මිතුරු ඇසුර නිසා අජාසත් පීතෘඝාතකයෙක් වුණ හැටි. අජාසත් කතා පුවත මෙතකින් නිමාවට පත් වෙන අතර මේ කතාව ආදර්ශයට අරගෙන දරු දැරියන් තමන්ගේ දෙමව්පියන්ට ගෙදර බුදුන්ට වගේ සලකන්ට අදිෂ්ඨාන කරගම්. අජාසත් කතා පුවත මෙතකින් නිමාවට පත් වෙන අතර බණ කතාව ගායනා කළ මටත් ඇසූ ඔබටත් අප සෑම දිනාටම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා. මරණින් මතු මටත් අප ඔබ සැමටත් අප වෙනුවෙන් මිය පරලෝකේ ඥාති මිත්‍රාදීන්ටත් මේ පින හේතු වාසනා වේවා. දෙවියන්ටත් මේ පින් හේතු වාසනා වේවා. මට විරුද්ධ බණ පුරුදු කළ අමරදාස පියතුමාටත් මෙතේ බුදුන් හමුවේදී අමා නිවන් සම්පත් හේතු වාසනා වේවා කියා බැතිසිතින් ප්‍රාර්ථනා කරමු. ජාරු කම හිතට අරන් තම දෙගුරුට නොසලකන්නි. අජාසත්ලා අදටත් ඉන්නා බව නැත්ද දන්නි. දසමසක්ම කුසේ හොවා ඇඟලේ කිරි කරලා පොවා බීකල මෑණිට වඳින්න දුවේ පුතේ උදය හවා. රැකියාවට යනින පියා එයි මුදලක් අනික හොයා. එදර බුදුන් තමයි පියා වඳිමු දොහොත් මුදුන් තියා. එදර බුදුන් දෙමව්පියන් දුවේ පුතේ වටා ගන්න. අදර සිතින් තම දෙගුරුට පණ වගේ සලකගෙන ඉන්න.